නිකලස් කොපර්නිකස් තාරකා විද්‍යාවේ පියා. කතා කරමු ඔහු ගැන. නූතන තාරකා විද්‍යාඥයන්ගේ නාමාවලිය ආරම්භෙන්නේ නිකලස් කොපර්නිකස් ගෙනි. කොපර්නිකස් උපත ලැබුවේ 1473 පෙබරවාරි මාස 14 දින පෝලන්තයේදීය. ඔහුගේ පියා වූයේ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙකි. නිකලස් කොපර්නිකස් බාල අවදියේ පටන්ම ඉගෙනීමට ඉතා දක්ෂය. ඔහුගේ පියාට ඕනෑ වූයේ කොපර්නිකස්ව වෛද්‍යවරයෙකු කිරීමටය. එහෙත් කොපර්නිකස් තාත්තේ මම කැමති නක්ෂත්‍ර විද්‍යාව ඉගෙන ගන්න යනුවෙන් කියා සිටියා. පාසල් අවදියේ ඔහු අහස නිරීක්ෂණය කිරීමේ කඳවුරු වලට සහභාගී වුණේ ඉතාම කැමැත්තෙන්. කොපර්නිකස්ගේ පියා තම පුතා වෛද්‍යවරයෙකු කිරීමේ අරමුණින් ඉතාලියට යැව්වේය. එහිදී ඔහු ඇතුළත් වුණේ බොලොඤ්ඤා සරසවියටය. එහිදීද කොපර්නිකස් ඉගෙන ගත්තේ වෛද්‍ය විද්‍යාව වුවත් ඉඩ ලද විට ඔහු නක්ෂත්‍ර විද්‍යා අංශයේ කාලය ගත කළා. විශ්වවිද්‍යාල ගණනාවකින් ගණිතය, තාරකා විද්‍යාව, චිත්‍ර කලාව, ලේඛන කලාව වැනි විෂයන් ඉගෙනගත් කොපර්නිකස් පෙරාරා විශ්වවිද්‍යාලයෙන් ක්‍රිස්තු ධර්මය විනය පිළිබඳ උසස් උපාධියක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මාමා බිෂොප්වරයෙක්. මාමාගේ ඇවෑමෙන් පසු එම පල්ලියේ දේවගතිවරයා ලෙස කොපර්නිකස් කටයුතු කිරීමට ඉදිරිපත් වුණා. කොපර්නිකස්ට තම වෛද්‍ය විද්‍යා උපාධිය සහ දැනුම ප්‍රයෝජනවත් වුණේ මේ අවධියේය. ඔහු පල්ලියේ සිට දුප්පත් මහජනයා වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්වුවා. එයින් ඔහුගේ ජනප්‍රියතාවය වැඩි වන්නට වුණා. එකල මිනිසුන් අතර මුල් බැසගෙන තිබුණු මතය වුණේ පොළොව චලනය නොවන බවකි. එහෙත් කොපර්නිකස් කළ පර්යේෂණ අනුව මහ පොළොවත් අනෙකුත් ග්‍රහලෝකත් හිරු වටා භ්‍රමණය වන බව දැන සිටියේය. පල්ලියේ දේවගතිවරයෙක් ලෙස සේවය කරන කොපර්නිකස් තම මතය ඉදිරිපත් කිරීමට මැලි වුණා. එම මතය ආගමික ඉගැන්වීම් වලට විරුද්ධ නිසයි. තම මතය ඉදිරිපත් කරමින් කොපර්නිකස් 1507 දී පොතක් ලිව්වා. පල්ලිය මගින් මෙවැනි මතයක් ඉදිරිපත් කිරීමට සුදුසු නැති නිසා ඔහු තම පොත ප්‍රකාශයට පත් කළේ නැත. ඔහු වසරින් වසර තම පොත සංශෝධනය කළා. කොපර්නිකස් තම පොතේ එක් තැනක මෙසේ ලියා තිබුණා. කැරකි කැරකි ගමන් කරන්න මහ පොළොවට හැකි යාව තිබෙන බව මම මහත් උවමනාවෙන් සිතන්න පටන් ගත්තා. මම දන්නවා මෙම සිතුවිල්ල සම්ප්‍රදායට විරුද්ධයි කියලා. ඒත් අප කවුරුත් මහ පොළොවට කිසියම් චරිතයක් ඇතැයි පිළිගන්නවා නම් අනෙක් ආකාශ වස්තුවල චරිතය තේරුම් ගන්න මීට වඩා පහසු වෙනවා. හිරු පිහිටලා තියෙන්නේ හරි මැද. මුළු ග්‍රහ මණ්ඩලයටම ආලෝකය ලැබෙන්න මේ දීප්තිමත් වස්තුව මැද හැරෙන්න වෙන කොහේ පිහිටන්නද? කොපර්නිකස් තම ග්‍රන්ථය තම රටේ ප්‍රකාශයට පත් නොකළේත් එහි අත්පිටපතක් හිතමිත්‍ර විද්‍යාඥයන් කිහිප දෙනෙකුටම යැව්වා. ටයිකෝ බ්‍රාහි ඉන් එක් අයෙක්. ඔහු තමන්ගේ පුවත්පතේ එය පළ කළා. පෘථිවිය ගෝලාකාරයි. එය චලනය වේ. ග්‍රහයෝ කැරකෙන්නේ කක්ෂවලය. පොළොව වටා සූර්යයා කැරකෙන විට අපට පෙනෙන්නේ සූර්යයා අප වටා කැරකෙන බවයි. වැනි අදහස් කොපර්නිකස් වාදය ලෙස ලොව පුරා පැතිර ගියා. මෙය සූර්ය කේන්ද්‍රවාදය ලෙසද හඳුන්වනු ලැබුවා. තාරකා විද්‍යාවේ මහත් පෙරළියකට මෙම මතය හේතු වුණා. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එකත් click කරන්න.